මේ ඇත්තක්ම වෙන්න ඕන. සත්‍යවාදීනේ ඔයාලා නේද? සත්‍යයටනේ කැමති. එහෙනම් ඔයාලට ඇත්ත මෛත්‍රියක් ලබන්න නම් ඔයාලා ඇත්තටම ආදරය කරන කෙනාට දැන් ආදරය කරන්න ඕන. ඇත්තටම බලන්න මම මෙයාට තමයි වැඩිපුරම ආදරේ. මෙයාට ආදරය කරනවා. ඊට පස්සේ අපි ඒක ටික වෙලාවක් කරමු. ඒ කෙරුවට පස්සේ ඔයාලට තේරෙනවා ඒ ආදරය කරපු විදිය. ඒකම ඔයාලා පාවිච්චි කරන්න ඕන ටික ටික දැන්. කවුරු වෙනවද? ඔයා අකමැති කෙනෙක්. ඔයා අකමැති කෙනෙක් වෙනුවෙන් දැන් ඔයාලා දන්නවනේ ආදරය කරපු කෙනාට මෛත්‍රී කරපු විදිය, එයා ගැන හිතපු විදිය, ඒ විදිහටම අර තරහ ගැන කෙනා ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. උත්සාහ කරලා බලමුද? ඔන්න ඒ විදිහට කරන්න පුළුවන් වුණොත් ඔයාලට මෛත්‍රී යථාර්ථයක්. ඔයාලා ගාව මෛත්‍රී කියන එක පිහිටනවා අනිවාර්යෙන් පිහිටනවා. ඒ පිහිටියට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒ මෛත්‍රිය. ඒක හරියට මේ වගේ. ඔන්න ඔයාලා අහලා තියෙනව නේද? නාලාගිරි දමනය. නාලාගිරි හත්යාව දමනය කෙරුවේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී වලින්. මෛත්‍රී කියන බලයෙන් තමයි දමනය කරේ. එතකොට ඒක බලයක්. ඒක පතුරවන්න පුළුවන්. ඒක යොමු කරන්න පුළුවන්. ඒකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඒක ආලෝකයක් විදිහට පතුරවන්නත් පුළුවන්. දැන් ඔයාලා ගාව මම මේ මෛත්‍රී උපද්දවන විදිය කියලා දුන්නාට පස්සේ ඔයාලා මේක කරනකොට ඔයාලට දැනෙනවා සමහරට තමන්ගේ සිසිලසක් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ නිකන් ප්‍රභාස්වරයක් ආලෝකයක් හොයන්න එපා ඒක. හොයන්න එපා. කොයි වෙලාව හරි දැනේ. ඇත්තටම මේ සිතුවිල්ල වඩනකොට දැනේ. නිකන් සිසිලසක් යනවා වගේ. කරුණාවනේ. මෛත්‍රියනේ. එහෙම නැත්නම් හරි සෞම්‍ය බවක් නිකුත් වෙනවා වගේ දැනේ. එතකොට ඒක ඔයාලා අඳුරගත්තොත් ඒක ඔයාලට පුළුවන් වැඩි කරන්න. ඒකෙම ඉඳලා ඒක වැඩි කරන්න පුළුවන්. ඒක වැඩි කරුවට පස්සේ ඔයාලට පුළුවන් ඒක ටිකෙන් ටික පතුරවන්න කොහමද? ඔයාලා ඉන්නවනම් නිවසේ. ඔයාලා ඉන්නවනම් නිවසවටට. ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් පතුරවන්න පුළුවන්. එක එක්කෙනාට එක එක හැකියාව තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට භාවනා කරපු තමන්ගේ තැන වටේ විතරයි පුළුවන්. ඈතට යන්න බෑ හැමෝටම. සමහරුන්ට ඈතට යන්න පුළුවන්. හැකියාව. සමහරුන්ට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ඈතට යනවා එකට වඩා සමහරව සංසාර පුරුදු කරලා තියෙන හැටි. සමහරුන්ට දිශා වශයෙන් පුළුවන්. එහෙනම් අපි කොහොමද අපි සමාජ පුරුදු කරලා ඇතිනේ සසරේ. නැත්තම් මෙතන හරි ඉඳන් පටන් ගමු. මේක පටන් ගත්තොත් එහෙනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් පුදුමාකාර සුවයක් ලබන්න මේ ජීවිතේ. ඒ වගේම තමයි සුගතිය නම් ඒකාන්තයි. අනික තමයි දැන් මේ සත්‍යයක් හොයාගෙන යන නියම වැඩපිළිවෙලකට මම මේ පින්වතුන් හැම දෙනාම යොමු කරන්නයි මේ කතා කරේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙතනින් එහාට මේ පින්වත් අය සුරක්ෂිත වෙනවා කියන කාරණාවට මම හරි කැමතියි. ඒ නිසා මෙන්න මේක ඇති කරගන්න ඕන. දැන් අපි කාටද මුලින්ම මෛත්‍රී කරන්නේ? ආදරේම කෙනාට. වැඩිපුරම ආදරේ කෙනාට. ඒ නිසා ඒ කෙනා කෙරෙහි අපි කැමති වෙනවද යම්කිසි රැකවරණයක් දෙන්න අපි. නිකන් අනුකම්පාවක්, ප්‍රේමය, සෙනෙහස කියන දේක් බලන්න ඉතින් හිතා ගන්න. දැන් හිතා ගන්න. හොඳින් හිතින් හිතා ගන්න. මම වැඩිපුරම ආදරය කරන කෙනා ගැන මම දෙනවා මගෙන් දැඩි සෙනෙහස, දැඩි ප්‍රේමය. එයාට යමක් කරදරයක් දුකක් දැනෙනවා නම් ඒක නම් වෙන්න එපා. එයාට කායිකවත් මානසිකවත් හැම වෙලේම
හොඳ දේවල්ම ලැබෙන්නේ. එයා යන තැන එයාට සතුටක්ම ඇති වෙනවා. සමහර විට එයා මගේ හිත රිදවන වචනක් කියයි. ඒත් මම එයාට තමයි වැඩිපුරම ආදරේ. ඒ නිසා මට ගාණක්වත් මට ඒකත් සතුටක්. එයා සමහර විට මට රිදවනවා. නමුත් ඒ රිදවීම මට සතුටක්. එයා මාව රවට්ටනවා. නමුත් ඒකත් මට හරි සතුටුයි. මම රැවටෙන්නේ දැන. එයා සතුටු කරා. එයාට ප්‍රියමනාප දේවල් ලැබෙනවට කිසිසේම මට හිතෙන්නෙම එයාට කැමති දේවල් ලැබෙනගෙන. එයා සතුටු හිතෙන ඇඳුම් එයාට ලැබෙනවනම්, එයා ආස කෑම එයාට කන්න ලැබෙනවනම්, එයා ආස විදිහටම එයාට දවස ගෙවන්න ලැබෙනවනම් අනේ කොච්චර හොඳයි. ඉතින් එයා සමහර වෙලාවට මම අකමැති විදිහට ඉන්නවා මට පේනවා. ඒ වුණාට මට නම් එයා ගැන තරහක් ඇති වෙන්නේ. මං එයා ගැන තරහක් ගන්නෙම නෑ. මං එයාට ගොඩාක් කැමතියි. එයාට මං ගොඩාක් ආදරෙයි. සමහර වෙලාවට මං කැමති නැති ඒවා එයා කරනකොට මට හරි කරදරයි. ඒ වෙලාවට මම ඒ වහගෙන ඉන්නවා. සමහර විට මට කරදරයක් වුණත් මට තරහ යන්නේ නැහැ. මට තරහ ගියොත් එයාට දුක හිතේ. ඒ නිසා එයා මොන විදිහට හිටියත් මට එයා ගැන තරහක් නම් ඇති වෙන්නේ. එයා මොන විදිහට කටයුතු කරුවා මට තරහක් නම් ඇති වෙන්නේ. එයා මොන විදිහට මොනියම් දේවල් මං අකමැති දේවල් මං කැමති දේවල් මොනවාගේ මාව පීඩාවට පත් කරන්න හැදුවා. මාව පීඩාවට පත් කරන්න එයාට බෑ. එයා ගැන මං තරහ ගන්නෙම නෑ. මට ඕන එයාට හොඳක් වෙනවන්න. එයා කැමති දේවල්මයි වෙන්නේ. සමහර වෙලාවට එයා හිතාගෙන මං ගැන වැරදියට මට දොස් කියනවා. ඉතින් ඒක බොරුවක් වුණත් මම එයා ගැන තරහ ගන්න නැතුව ඉන්නවා. ඒ මොකද එයා පව්. එයා නොදන්න කමින් එහෙම කරන්නේ. එයා නොදන්න හින්දායි ඒ තරහාරම් මට දොස් කියන්නේ. මට පීඩා කරන්නේ.
මං ආදරය කරන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිලා ඒ ගැන වැටහීමක් ඇති වෙලා මේ මම වගේම මෛත්‍රියක් ඇති කර ගන්න ඕන කියලා පුරුදු වෙන්න පටන් ගන්නවා නම් එයාටත් කොච්චර හොඳයිද ඒක. මට මේ ලෝකේ ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතේ මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මම ආදරය කරන කෙනා ආරක්ෂිතයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එයාට තේරුම් ගන්න ලැබිලා. එයාත් මෛත්‍රිය දියුණු කරන්නට පටන් ගන්නවා. එයාත් මෛත්‍රී සිතුවිලි හිතන්න පටන් ගන්නවා. මේ මං වගේම එයාත් තරහ නොගෙන ඉන්න පුරුදු වෙනවා. ඉතින් එයාට මේ සංසාරේ ආරක්ෂා වෙනවා. දුගතියට යන්නේ නැතුව සුගතිය ගාමී වෙලා යහපත් ජීවිතයක් මරණින් මත්තේදී උරුම වෙනවා කියලා මං ආදරය කරන කෙනාට මට ලැබෙන සතුට නිමක් නැහැ. මම කොයිම විදියකටවත් මම කොයිම ආකාරයකටවත් මං ආදරය කරන කෙනාට අමනාප වෙන විදියට වචනයක් කටින් කියන්නේ. මං ආදරය කරන මේ අය අමනාප විදියකට මම කායික හැසිරීමක් කරන්නේ. මං ආදරය කරන අයට පීඩාවක් ඇති වෙන විදිහේ සිතිවිල්ලක්වත් මම හිතන්නේ. මගේ මේ සිත කය වචනය මං ආදරය කරන අයට සැනසෙල්ලක්ම වේවා කියලා මගේ එකම ප්‍රාර්ථනාව. සසරට වැටිච්ච බොහෝ අයට මෙවැනි මෛත්‍රියක් මෙවැනි සෙනෙහසක් ලබන්නට වාසනාව නැහැ. නමුත් මම ආදරය කරන මම ගොඩාක් ආදරය කරන අයට අප්‍රමාණ කර මෙත් සිත වඩ ඒ අය ඒ කෙනා ඒ සියලු දෙනා සුවපත් සැපවත් මම වගේම මෙත් සිතකින් සනසවන්නට තවත් පිරිසක් ඉන්නවද? ඒ මගේ හිතේ අමනාපයක් තරහක් ඇති අයට මේ මං ආදරය කරන මම සෙනෙහවක් දක්වන මගේ සෙනෙහස ලබන්න සුදුසු මගේ ආදරණීයන් වගේම මං කෙරෙහි අමනාපයක් තියෙන අය සුවපත් වේ. ඒ අය කෙරෙහි මං වචනයෙන්වත් තරහ ඇති වෙන කතා කියන්නේ. ඒ අය කෙරෙහි කයින් ක්‍රියා කරන්නේ නැහැ මම ඒ අය පීඩාවටපත් වෙන විදියට. ඒ අයට තරහක් ඇති වෙන විදියට. මං හිතින් හිතන්නේ ඒ අය කනගාටුදායක
තත්ත්වයන්ටපත් වෙයි. එයාට දුකක් දැනේවි කියලා මම හිතින්වත් හිතන්නේ. එයාලා යන තැන කොපමණ වැරදි දේවල් එයාලගේ අතින් වුණා. අනේ එයාලා අරස්සා වෙන්න ඕන. ඒ අයටත් මම ආදරය කරන අය සේම ආස කරන දේවල් ලැබෙන්න ඕන. ආස කරන ඇඳුම් පැළඳුම්, ආස කරන කෑම, එයාලා හරි සතුටින් ඉන්නවා නම් මං ආදරය කරන අය වගේම ඒ අයත් මට ඒක සමානයි. ඒ අය මොන විදිහට කතා කරුවත් මට තරහ නයි යන්නේ. ඒ අය මට බැන්නත් මට තරහ යන්නේ. ඒ අය සමහර විට මට විරුද්ධව කේලානුත් කියයි. ඒත් මං තරහ ගන්නෙ. මං ගොඩාක් ආදරය කරන අය වගේම ඒ අය මගේ ආදරේ ලබන අය. මං ඒ අයටත් ආදරය කරනවා. මට ඒ අයගේ සතුට මගේ මෛත්‍රී සිත දියුණු කරගන්නට උපකාරයක්. මගේ මෛත්‍රී සිත දියුණු කරගන්නට මං ආදරය කරන අයට දක්වන ආදරයම මං කෙරෙහි අමනාපකමක් දක්වන අය කරහෙත් වේවා. මං ආදරය කරන අයට දක්වන ආදරයම මං කෙරෙහි අමනාපය ඇති අය කෙරෙහි මාගේ ආදරය වේවා. මාගේ මෛත්‍රිය වේවා. මං ආදරය කරන අය මේ සසරේ අතරමං වෙලා මං කෙරෙහි තරහින් ඉන්න අය මේ සසරේ අතරමං වෙලා. ඉතින් මේ දෙගොල්ලම එක සමානයි. ඉතින් මම මේ දෙගොල්ලටම එක සමානව මෛත්‍රී කරනවා. වෙනසක් නොකර ආදරය කරනවා. ඒ අය නොදැනුවත්ව මං කෙරෙහි තරහ ඇති වුණා. ඒ අය මං කෙරෙහි වරදවා ගත්තා. මං ඒ අය කෙරෙහි වරදවා ගන්නේ නැහැ. සියලු දෙනාම සසරේ අතරමං වෙලා. සියලු දෙනාම කෙලෙසුන්ගෙන් පීඩා විඳිනවා. ඒ අයට මා කෙරෙහි තරහක් ඇති වෙන්නේ කෙලෙස් නිසා. මට ඒ අය කෙරෙහි තරහක් ඇති වුණොත් ඇති වෙන්නේ කෙලෙස් නිසා. ඉතින් කෙලෙස් නිසා තරහ ඇති වෙන බව දන්න මම ඒ අයට සෙනෙහසින් ආදරයෙන් මෛත්‍රී කරනවා. ඒ මං කෙරෙහි තරහින් ඉන්න අය මේ කෙලෙස් නිසා තරහ ඇති වෙලා දුකටපත් වෙනවා කියලා දන්නවනම් ඒ අයත් මං ගැන තරහ වෙන්නේ නැහැ. අනේ ඒ අය නොදැනයි මං ගැන තරහ වෙන්නේ. ඒ අය පව්. ඒ අය නොදැනයි මං ගැන තරහ වෙන්නේ. ඒ අය දන්නවනම් ඒ අය මං ගැන තරහ ඇති කරගෙන ඒ අයටම දුකක් ඇති වෙනවා කියලා. ඒ අය මං ගැන තරහ කරගන්නේ නැහැ. එයාලා මට බනින්නේ නැහැ. එයාලා මට පීඩා කරන්නේ නැහැ. අනේ නමුත් ඒ අය දන්නේ. එයාලා නොදන්න නිසා මේ කරන කෙලෙසය ඉක්මවල ඒ යට කරගෙන ඒ අයට මම වගේම ආදරය කරන්න, මෛත්‍රී කරන්න ලැබේවා. සියලු දෙනා සුවපත් වේවා.
මාමෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ නිවසේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ නිවසේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ ගමේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ ප්‍රදේශයේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම
මගේ රටේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්න මේ මුළු ලෝකයේම සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්න සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 පුංචි පුහුණුවක් දුන්නා මලට ඉතින් දැන් අද ඔයාලා පුරුදු පුහුණු කෙරුවා නොඑක් විදිහට බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න සුදුසු දේවල් මේ ධර්මය ඇහුවා මේක යථාර්ථය දැන් හොයන්න ඕන සත්‍ය හොයන්න ඕන සත්‍යයට කැමති වෙන්න ඕන එතකොට ඒ කැමති වුණාම අහන්න ලැබෙනවනේ ඒ අහන්න ලැබෙන වෙලාවෙදි වැටහෙනවා ඇහිම නිසා නමුත් ඒ දේ ඔයාලා නැවත නැවත හොයනකොට ඔයාලට ලැබෙනවා ඒක ඔයාලා ඇත්තමයි කියලා ගන්න නැතුව ඒවා එකතු කරගෙන ඔව් ස්වාමීන් වහන්සේ නමකගෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ස්වාමීන් වහන්සේ නමක්ම වෙන්න ඕනෙත් නැහැ. කල්යාණ මේකේ යෙදිලා ඉන්න මේ සත්‍ය හොයන අය ඉන්නවා. ඒ ඇත්ත එක්ක අහනකොට එයාලාගෙන් මේක ලබන්න පුළුවන් වෙනවා. ඒ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ ප්‍රඥාව දියුණු වෙන වැඩපිළිවෙල ඇත්තක් වෙනවා. ඒ තුලින් ලැබෙන ප්‍රඥාව එතකොට ඔයාලගේ ප්‍රඥාව නොවන බව තව දුරටත් යනකොට තේරෙයි. මේ විදිහට සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ ප්‍රහාණය වෙන බව තේරෙයි ඔයාලට. එතකොට ඒ තේරෙන්නේ ඔයාලට තේරීමක් විදිහට නෙමෙයි බාහිරින්ම කියලා දෙනකොට ඔයාලටත් තේරෙනවා. මේක මේ විදිහට පුරුදු කරනකොට මේ විදිහට මං අත්හරිනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා ඔයාලට තේරෙනවා. නමුත් ඒ තේරුනේ ඔයාලටනේ. ඒකත් බාහිරින් තමයි ඔයාලට පෙන්වලා දෙන්නේ. සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා. ඒකයි ඇත්තම සක්කාය දිට්ඨි ප්‍රහාණය. ඒ නිසා කල්යාණ මිත්‍රයාමයි සම්පූර්ණයෙන්ම බුදු සසුනම. බුදු සසුනම කල්යාණ මිත්‍රයා. ඒ නිසා සත්‍ය ගවේෂී වෙන්න, විමුක්තියට කැමති වෙන්න හොයන්න. සත්‍ය ගවේෂී කෙනා තමන්ට ලැබෙන දර්ශනවලදී මේවා මට ලැබෙනවනේ. මේවා මට ලැබෙන ඒවා වැරදීනේ.
අසරණ වෙනවා. ඒ වුණාම සත්පුරුෂ බාහිර උපකාරය අවශ්‍ය වෙනවා. ඒ විදිහට සත්පුරුෂයාට බාහිර කල්යාණ මිත්‍රයාට යම්කිසි කෙනෙක් නැඹුරු වුණා නම් හරියට හුස්ම වැටෙන්නේ නැහැ වගේ. කල්යාණ මිත්‍රයා නැතුව හුස්ම වැටෙන්නේ නැහැ වගේ වෙනවා. එච්චරටම එයාට හැම තිස්සෙම එයාගේ ආශ්‍රවයෙන් තවන්න කෙලස් තවන්න කල්යාණ මිත්‍රයා නැතුව බැරු වෙනවා. එයාටම පේනවා එයාගේ කෙලස්. පේනකොට එයාට තවා ගන්න බෑ. කල්යාණ මිත්‍රයා වුණා. එයාට තවන්න බෑ. කල්යාණ මිත්‍රයා වුණා. මේ විදිහට කල්යාණ මිත්‍රයාට යම් කිසි කෙනෙක් මේ විදිහට නැඹුරු වෙන්න පටන් ගත්තොත් එයාට කියනවා ඉර උදා වෙන ඥානයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ ඉර පායන්න කලින් ආලෝකයක් තියෙනවා. නමුත් ඉර පායලා නැහැ. හැබැයි අනිවාර්යෙන් ඉර පායනවද නැද්ද? ඉර පායනවා. මේ වගේ කල්යාණ මිත්‍රයාගෙන් තමන්ගේ මේ නිවන් මඟ වැඩෙන බව දැනගෙන කල්යාණ මිත්‍රයාගෙන්ම තමන්ගේ කෙලෙස් තවා ගැනීම ආශ්‍රව ශේකර ගැනීම පිණිස යොමු කරන හැම තිස්සෙම එකට ඕන යාට තමන් ගාව කෙලෙස් ඇති වෙනවා පේනකොට ඒ කෙලෙස් වල ඉන්න බෑ. නමුත් තමන්ට ඒව කරගන්න බෑ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් ගාවට ගිහිල්ලා ඕපන් රතන සූත්‍රයේ තියෙන ගාථාවක් මේක මෙහෙම වුණාම යාට හඟවගෙන ඉන්න බැරිලු කෙලෙස්. ගමේ කට්ටියට කියන්නේ සත්පුරුෂයා දන්නවනේ. සත්පුරුෂයා ගාවට ගිහිල්ලා කියනවා. එයාගේ කෙලෙස් කියනවා. ඒ කියනකොට ඒ කෙලෙස් නැති වෙන විදිහට සත්පුරුෂයා කියනකොට මෙහි කෙලෙස් තැවිලා යනවා. මෙහි කෙලෙස් නිමිලා යනවා. ඕන් නිවන්න. එමයි තේරුණා? භාවනාව පුරුදු කරන්න. මෛත්‍රී භාවනාවෙන් මේ ගමන හරි සුන්දර වෙනවා පින්නතුනි. පුදුම ආශිර්වාදයක් පුදුම රැකවරණයක් ලැබෙනවා. ඉතින් අර මම මේ පොඩි පුහුණුවක් දුන්නේ මම මේ පොදු භාවනාවක් කරලා නැහැ. ඇත්තටම මේක තනියෙන් කරන්න. මම මේ පුංචි පුහුණුවක් දුන්නේ මේක තනියෙන් කරන්න. කොහොමද කරන්නේ? තරහ කෙනෙක් ගැන මෛත්‍රී කරන්න හදනකොට කොහොමද කරන්නේ? කරන්න බෑ. ඔයාලට කරන්න තියෙන නපුරුකම් ඔක්කොම කරපු කෙනෙක්. ඔයාලගේ පවුල විනාශ කරපු කෙනෙක්. පවුල කඩාකප්පල් කරපු. දරුවන්ට කරන්න තියෙන දේවල් ඔක්කොම කරපු කෙනෙක්. සමහරවිට ඔයාලා ආදරය කරන අයගේ මරණය පව. සියලු දියුණු ඉඩකඩ නැති කර. ඒ වගේ මහ තුච්ච කෙනෙක් ගැන මෛත්‍රී කරන්න පුළුවන්ද ඔයාලට? පුළුවන් වෙන්න. කොහොමද පුළුවන් වෙන්න ඕන? ඒක තමයි මම කිව්වේ. අනේ මම ඉස්සෙල්ලාම පුරුදු වෙනවා ආදරය කරන කෙනෙකුට පුළුවන් නේ. ආදරය කරන්න. මම ආදරය කරන දරුවට අම්මට පුළුවන් දරුවට ආදරය කරන්න. නේද? උදාහරණයක් වශයෙන්. හොඳට කරන්නේ. ඇත්තටම කරන්න. කැමති නැහැනේ දරුවට. නේද? දැන් දරුවට මේ හොඳටම ආදරය කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට මොකක් හරි කරදරයක් වෙනවා කියලා ඇහුනොත් ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නවා. අන්න ළමයා වැටිලාලු ඉස්කෝලේ. එතකොට මොකක්ද දෙන්නේ ඇතුලේ? ඇතුලේ මොකක්ද දෙන්නේ? අත් දෙකක් එනවා නේද? ඒක තමයි මම ගන්න කියන්නේ. මෛත්‍රී කියන්නේ ඒකට. ඒ වගේම තමයි තමන්ට අර වගේ අකුටියුතුකම් කරපු කෙනෙක්. උට මෛත්‍රී කරන්න බෑ. නමුත් අපි හිතනවා මෙහෙම. එයා දැනගෙන නෙමෙයි මේක කරන්නේ. එයා මේක කෙලස් කියලා දන්නේ නැහැ. මෙයා මේකෙම ඉඳලා මෙයාට වෙන්නේ මොකද? සංසාරේ දුක් විඳින්න මෙයා දන්නේ. මෙයා දන්නවනම් මේ හේතුඵල ධමයක් තියෙන්නේ. හේතු හින්දා හටගන්න එකක් තියෙන්නේ. අනේ මම ඒක දන්නවා. ඒක දන්න හින්දා මම මෛත්‍රී කරන්න කැමතියි. නමුත් එයා දන්නේ. එයා දන්නේ නැති හින්දා මේ දේවල් කරනවා. මේ දේවල් කරනවා. බුදු කෙනෙක්ගේ ධර්මය එයාට ඇහිලා නැහැ. ඇහුණා නම් එයා සසරට බය වෙනවා. එයාත් හැදෙනවා. එයාට බුදු කෙනෙක්ගේ ධර්මය ඇහෙනවනම් එයාට ඒ විදිහට වෙනවනම් එයා පව්. එයාට මේ කෙලෙස් යුද්ධෙන් නම් ගැලවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. එයා පව්. ඇත්තටම පව් නැද්ද එහෙම කෙනෙක්?
ඇත්තටම පවු නැද්ද? අපිට මොන දේ කෙරුවත් මේ ජීවිතේ අපිට මොන දේ කෙරුවත් එයාට ඉතින් අත්වෙන ඉරණම දිහා බලනකොට එයා පවු නැද්ද? පවුනේ. ඊටන්ට දේවදත්ත බුදුරජාණන් වහන්සේට කරපු දේවල්. නමුත් දේවදත්ත පවු නැද්ද? පවුනේ. එයා දන්නවනම් එයා මේ කරන දේෙන් එයාට විඳින්න දෙන දුක එයා දන්නේ නැති හින්දානේ කියනවා. ඒ වගේ පව් අනේ පව් මෙයා දන්නේ අනේ මෙහෙම පව්. ඒක නිසා අපි කියන්නේ හිත උණු වෙනවා කියන්නේ. අනේ අපෝයි කියන්නේ. අනේ පව්. මේ අපිට කරන්න තියෙන ඔක්කොම කරපු කෙනෙක්. ගැන අපිට පුළුවන් නම් අර අනේ අපෝයි කියලා අර එනවනේ හැංගීම. ඒ වගේ එකක්. ඒ හිතනකොට එහෙම එන්න ඕන. අර දරුවට කරදරයක් වෙනකොට එන්නේ කාලේ රෙන්නේ. තමන් ආදරය කරන දරුවට කරදරයක් කියනකොට පිච්චීගෙන එන්නේ. ඒක තමයි ඇති කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට හිත ඉඳගෙන හිත ඉන්න එහෙම. එහෙම හිත ඉන්නකොට ඉස්සලම ආදරය කරන කට්ටිය ගැන හිත ඉන්නකොට ඔයාලට අරක දැනෙනවා. අර දරුවෙකුට කරදරයක් වෙනකොට අර කීරි ගහිලා එන එක. ඒ වගේ එකක් ඔයාලට නිතර වෙනවා. මේ හිත ඉන්නකොට. එතකොට ඔයාලට ඒක අල්ලගන්න පුළුවන්. ඒ තැන. ඊට පස්සේ ඒ තැන තමයි දිනු කරන්නේ. ඒ හැංගීම. අර හිත උණු වෙනවා කියන්නේ. හිත කීරි ගහලා යනවා කියන්නේ. අනේ අපෝයි කියලා හිතෙන්නේ. අනේ අපෝයි පව් කියලා හිතෙන්නේ. අර ඇතුලෙන් එන්නේ. ඒක පින්නන්නේ ඒක වචනෙන් කියන්න බෑ. අපි ඒකට තමයි මෛත්‍රී කියන්නේ. ඒකට තමයි මෛත්‍රී කියන්නේ. වචනෙට නෙමෙයි. ඒක ඇති කරගන්න. පුළුවන් ද ඇති කරගන්න. කල්පනා කරලා ඇති කරගන්න. කොච්චරක මාලක සෙමින මේ සුවඳ හිමින මොහොතක් කියලා කියවනේ. එච්චරට මෙච්චිත. ඕකයි අර වචනෙන් කියන එක නෙමෙයි. ඒක වචනයක් විතරයි. අපි වචනෙන් කියලා හරි අර විදිහට හිතින් හිතලා හරි ඇති කරගන්න ඕන. අර කීරි ගහිලා යන අර අනේ අපෝයි කියලා හිතන අර හැඟීම තමයි ඇති කරගන්නේ. ඒ හැඟීම තමයි දිනු කරන්නේ. ඒ හැඟීම වැඩිපුර ඇති වෙන දේවල් හිතන්න ඕන. ඒ හැඟීම ඉඳගෙන ඉතින් ඒකට ඉරියව්වක් නැහැ. මෛත්‍රී භාවනාවට ඉරියව්වක් නැහැ. වැඩ කරත් කරන්න. ඒක කොච්චර ලේසිද? ගෙදර දොරේ වැඩ කරත් කරන්න පුළුවන්. මොකද ගෙදර දොරේ වැඩ කර ඉඳි නෙමෙයි අර වගේ පණිවිඩයක් යනකොට කීරි ගහිලා යන්නේ. නේද? ඕන වෙලාවක කරන්න පුළුවන් භාවනාවක්. ඒ හින්දා අපිට හැම තැනම අපේ ජීවිතේ සුරක්ෂිතයි. මේ මෛත්‍රී භාවනාව මම මේ කියන හැඟීම පුරුදු කරගත්තා. තේරුණාද? ඒක පුරුදු කරගත්තාම මේ හරියට නිකන් අර ඔටෝ වගේ සිල් රැකෙනවා. ඒ විදිහක් නැහැ මතෙක් මරන්න. ඒ පුරුදු කරලානේ අර කියන්නේ. අනේ අපොයි ඔව් කියලා එනවා. Tamanට මේ රිදෙනවා. දැන් මధుරෙක් හිටනවා මధుරෙක් කනවා වුණත් මේ පුහුණුව තියෙන කෙනෙකුට අනේ අපෝයි කියන එකත් එක්ක අර එකපාරට ගැහෙන්නේ. එක්ක මෙහෙම ගියාට මෙහෙම හරි වෙනවා. එහෙම හරි වෙනවා. ඒක ඒ පුහුණුව එන්න ඕන. එතකොට අර එකපාරට කෙනෙක් බයිනකොට දැන් මට තරහ ඇති වෙන විදිහට බැන්නම් මන්නම් බයින්නේ. කියලා මේ ඇත්තටම හිතනවා මෙයා. ඔහොම ඒක යාට වෙනවා ඇත්තට. වෙනකොට මෙයා දැන් මේ හිතන හිටියේ මේක. ඒ හින්දා මෙයාට පෙරලා තරහ හිතක් ඇති කරගන්න ඉන්නේ නැති වෙන්න පුළුවන් වෙනවා ඒ අවස්ථාවේ. ඉතින් ප්‍රායෝගික ජීවිතයේදී සමහර විට මේ අම්මා තාත්තා ඇසුරේදී ස්වාමියා බිරිඳ ඇසුරේදී එතකොට තමයි රැකියා කරන ඒ ස්ථානවලත් මේ පුදුම විදිහට තමන්ට උපකාරයක් තියෙනවා මෛත්‍රිය. හැබැයි ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ විදිහට හිතන්න ඕනේ. අඩුම ගානේ දවසේ රැයට නිදා ගන්න යනකොට ඉරියව්වක් ඕනේ නැහැ කිව්වනේ. දවසේ පුළුවන් තරම් මලක සුවඳ එමින මොහොතක් කියලානේ කිව්වේ. එතකොට ඕක කඩින් කඩ ඔය ඇදුම් කෑම. හිතස්සෙන් එන ඔය අර සෙනෙහවන්තකම. හිතස්සෙන් අර කීරි ගහලා යන අනේ අපොයි කියන එක. ඒක ඇති කරගන්න බලන්න ඉන්න ගම. ඊට පස්සේ ඔක ඔයාලට සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය දේ ඔයාලට පුළුවන් යම්කිසි එක ඉරියව්වක ඉඳගෙන හොඳට දැඩි කරලා ගන්න. තේරුණාද? දවස මුළුල්ලේම ඔක හිත ඉන්නවනම් ඔයාලට ඉඳගත්තට පස්සේ ඔයාලා දැන් දන්නවනේ තැන. ඔයාලා ඒක දැඩි කරලා ගන්නවා. ඒ අරමුණ.
ඔයාලට මේක අත්විඳින්න පුළුවන් එක ඊට පස්සේ සීසිලස. ආලෝකයක් පතුරනවා වගේ බලයක් විදියට යනවා ඒක. ඇත්තටම බලයක් විදියට යනවා ඒක. දමණය වෙනවා ඉස්සරහින් ඉන්න අය. සමහරු Tamanට බනින්න එනවා මේ. බැනගන්න බෑ යාලට. එහෙම වෙනවා. අර අනිසංසි මානසික බලය පැතිරෙනවා ඒක. ඕමයි කීපකේ බලය තමයි පැතිරෙන්නේ. ලෝක ඇති කරගන්න සියුම් නේද? සියුම්. නමුත් මේක පුරුදු කරන්න පුළුවන් නේද අම්මා? එදිනෙදා ජීවිතේ පුරුදු කරන්න පුළුවන් ටික ටික. පුරුදු කර යනකොට Tamanට හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඊටට කොහොම පුරුදු කර යනවා. ඕන වන්දනාවක් යනවා කොහේ හරි. හරි සතුටි වන්දනාවක් කොහේ හරි ගිහිල්ලා ඉන්නකොට තැනක් හම්බ වෙනවා. භාවනා කරන්න ඕන කියලා හිතෙනවා. දැන් මේක කරලා තියෙන කෙනාට අතන ඉඳගත්තට පස්සේ මේක ගන්න පුළුවන්. එතකොට ආර පරිසරයේ මෙයාගේ නිකම්ම හිතේ හරි සතුටකින් ඉන්නේ. වන්දනාවක ගිහිල්ලා හොඳ තැනකට ගිහිල්ලා සමහරට එතන ඒ බාහිර පරිසරයත් එක්ක ඒ නිහඬතාවයත් එක්ක මෙයාගේ හිතේ සතුටත් එක්ක සමහරට එකපාරට ලොකු වට හිත පීඩනවා ඒක. ලොකුට හිත පීඩන අවස්ථාවක්. හැබැයි මේක යෙදිලාම ඉන්න ඕන. බැරි වෙනවා. බැරි වුණත් ටික පුළුවන් හැටියට පුරුදු කරන්න. ඒ භාවනාව තමයි ඕන වෙන්නේ. අනික තමයි ඔයාලා මේ ධර්මයේ දැන් ඇත්තක් විදිහට ඕන ඉස්මතු වෙලා මේ ලෝකේ කතා වෙනවා දැන්. හොඳේ. ඒ හින්දා ඒක හොයන්න ඕනේ. දැන් අර කලින් වගේ නෙමෙයි බුද්ධ දේශනාවල් මේ පටලවල තිබ්බ බුද්ධ දේශනාව. ඒ කියන්නේ අවුරුදු 2500කට කලින් පැවතිච්ච භාෂාව. පාලි භාෂාව. එතකොට ඒ සමාජයේ විමුක්තිකාමී සත්‍යවාදී සමාජයේ එකල තිබුණු සමාජයේ භාෂාවක් ඒක. ඒ භාෂාව තමයි අපි බණ කිය ඇහුවේ. භාෂාවක් ඇහුවේ. ධර්මයේ නෙමෙයි ඇහුවේ. අපිට ඒ භාෂාව ධර්මයේ වෙලා තිබුණා. නමුත් ඒ භාෂාවෙන් කියු ධර්මය අපිට අපේ භාෂාවෙන් වැටහෙන්න ඕන. එතකොට තමයි අපිට ධර්මය ඇහුවා වෙන්නේ. අපි මෙච්චර කාල ඇහුවා නම් අපි පාලි භාෂාව ධර්මයේ කියලා හිතුවා නම් ඒක ධර්මයේ නෙමෙයි. පාලි භාෂාව කියන්නේ ඒ කාලේ පාවිච්චි කරපු භාෂාව. හොඳද? ඒ කාලේ පාවිච්චි කරපු භාෂාව. එන්න යන්න කණ්ඩ බොන්න කියනවා වගේ අපි මේ සිංහලෙන් ඒ කාලේ හිටපු කට්ටිය පාවිච්චි කරපු භාෂාව. හැබැයි විශාල වෙනසක් තිබුණා. මොකද්ද වෙනස? ඒ භාෂාවේ මේ වගේ මේ තාක්ෂණික දියුණුවක් මුල් කරගෙන පැවතිච්ච කාලයක් නෙමෙයි හින්දා නිකන් අර සත්‍ය හොයන විමුක්තිය හොයන හා සම්බන්ධ වචන ගොඩාක් අර්ථ ගොඩාක් තියෙනවා මේ භාෂාව. අපිට දැන් ධර්මයක් විදියට නේ භාෂාව පොත් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ නේද? ඒ හින්දා අපිට මේ ධර්මය මනාකොට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි ඒ හින්දා පළමුවෙන්ම අපි පින් දෙන්නත් මේ හැමදේම කරන්නත් උතුම් තිසරණේ පිහිටමු. දැන් එන තිසරණේ පිහිටන්නේ මොනවාට ධම්මලා? සත්‍ය හොයන්න. මම සත්‍ය හොයන කෙනෙක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ ධර්මය මගේ පින්වන්තකමට ඕන දැන් ක්‍රමානුකූලව ඇහෙන්න පටන් අරන් හිතා ගන්න එහෙම. ක්‍රමානුකූලව මෙතෙක් කල් ඇහුන්නේ පැටලිලා ඇහුණු ධර්මය දැන් ටික ලෙහි ඇවිල්ලා සුන්දර කාලයක් අනාගතේ මතුවෙන්න නියමිත කාලේ මට දැන් මං හරි වාසනාවන්ත කෙනෙක්. ඒ නිසා මම සත්‍ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යනවා කියලා හිතාගෙන මේ බුදුරජාණන් වහන්සේවත් ධර්මයක් සංඝ රත්නයක් සරණ යන්න নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ හොඳයි උතුම් සීලේ පිටුව තිසරණේ සහිත එහෙනම් අපි මේ විදිහට ආරම්භ කරපු ධර්ම ගවේෂණය දිනෙන් දිනම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන පළවෙනි පුණ්‍යානුමෝදනාව MP සෝමසිරි පියාණන්ට ඒ වගේම KMK කුසුමාවතී මණිකේ මෑණියන්ට මේ දෙමාපියන්ට අනුමෝදන් කරනවා කියලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. ඉතින් MP සෝමසිරි තාත්තා කුසුමාවතී අම්මා සියලු දෙනාටම පරලොව සදා උතුම්ම දානය වන ධර්ම දානය ඒ වගේම ධර්ම දානය තුල නොඑක ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම යම් සත්පුරුෂයන් වර්ණනා කරන සමාධියක් ඇතනම් ඒ ගැන වටහා ගැනීමෙන් යුක්තව දිනු කර ගන්නට ඔන්න හිතේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඉතින් බොහෝ කුසල් සම්පත් පියාණන් මෑණියන් වෙනුවෙන් මේ දරුවන්ට අනුමෝදන් කරන්නට පුළුවන්. ඉතින් සියලු දෙනාම එකම හැඟීමක් ඇති කරගන්න දීර්ඝ කාලයක් තිස්සේ පටන් අරගෙන පින්කමක් මේක. ඉතින් ඔන්න අද දිනේදී අවුරුද්දේ 3 වෙනි පින්කම නේද? ඉතින් මාර්තු මාස. ඉතින් රැස් වුණා වූ ධර්ම දාණයෙන් රැස් වුණා වූ පින. දැන් ස්වාමීන් වහන්සේ නමක් විදියට මම ඒ වගේම මේ දරුවන් අසල්වාසීන් මේ සෑම සියලු දෙනෙක්ම මේ වෙනි පින්කමක් කරන්නට මේ පුණ්‍ය භූමිය පිහිටවපු. ඒ වගේම මේ දරුවන් මේ ලෝකේ වඩා දියුණු වැඩි වර්ධනය කරගත්තා. පියාණන් අම්මා හින්දානේ නේද මේ හැම දෙයක්ම. ඉතින් ඒ පියාණන්ටත් අම්මටත් පරලොව ජීවිතය සුගති සම්පත්තියම වේවා, උතුම් ධර්මාවබෝධයම වේවා, දෙමාපියන්ගේ ආශිර්වාදයම අප සියලු දෙනාටමත් ලැබේවා කියලා දෙමාපියන්ම සුගතියේම පිහිටවමින් දෙමාපියන්ට සාදු කියලා පින් දෙන්න. ඉතින් ඒ වගේම දායක වූ සැමට පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ ගියදුණු ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලු දෙනාම මේ ප්‍රාර්ථනාව තුළ ඒකාලෝක වෙමු. අපි සෑම දිනාටම උතුම් වූ ධර්මාලෝකය ලබා ගන්නට අපට උතුම් වූ සත්‍ය ධර්මය පැටලෙලි සහිතව නැතුව නිර්වෘල්ලම මේ උතුම් සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. ඔය මතුමෙතාන්තර මැද්දෙන් බේරි ඇවිල්ලා උතුම් වූ සත්‍ය වූ ධර්මය අපි ලබන්නට වාසනාවන්ත වෙලා. ඉතින් ඒ වාසනාවන්තකම ලබන්නට උතුම් ස්වාමීන් වහන්සේටත් උතුම් මේ දායක වූ
සියලු දෙනාටත් ඒකාන්තයෙන්ම සැලසෙන්න කියලා හැම දෙනාම ඒකායන අදිෂ්ඨානයක් ඇති කරගෙන සාදුකාරයක් දෙන්න. ඒ වගේම අමිලා සමන්ති දියණිය විසින් සසෙන් මල්ලිගේ උපකාර ඇතුව මේ පින්කම සෑම මාසකම පවත්වනවා. ඉතින් අමිලා සමන්ති දියණිය නේද? එතකොට සසෙන් මල්ලි තමයි අර. එතකොට මංජුල බිමල් සහෝදරයන්ගේ සහ පවුලේ පවුල් වලට සෙත්පත්නවා. ඒ කාගේද? ඉතින් මේ නම් සඳහන් කළා. ඉතින් මේ මට තේරුණා මේ තියෙන මේ දක්වා උදව් උපකාර කළ සියලු අය තමයි මේ ඉන්නේ. ඉතින් සෑම දෙනාටම මේ ආනිසංස හිමි වෙන්න අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ගුරුවරුන්ව සිහි කරනවා. ඇත්තෙන්ම අපි මේ යමක් වටහා ගන්නවා නම් අපේ ගුරුවරු එක අපේ පළවෙනිම ගුරුවරයා කවුද? අම්මා තාත්තා. එතනින්නේ පටන් ගන්න නේද? ඊට පස්සේ අපි මේ අකුරු කියලා දෙයක් අධ්‍යාපනයේ රෑම දෙයක්ම ආපු හැම තැනකම අපිට ගුරුවරු නේද? ඉතින් ඒ හැම දෙනාම ගුරුවරු වශයෙන් සිහි කරගනිමු. ඉතින් අපගේ සියලුම ගුරුවරු අපිට උදව් කරපු සියලුම ගුරුවරු ඒ මංජුල බිමල් සහෝදරයන් ඇතුළුව පවුල් වල සියලු දෙනා ඒ සෑම සියලු දෙනා හටම උතුම් ධර්ම දාණයෙන් රැස් වුණා වූ පින නොඑක ආකාරයට බුද්ධ ශාසනයක් තුළ කුසල් සිත් ඇති වෙනවද උතුම් ප්‍රඥාන්ත සිත් පෝෂණය වන්නට යෙදුණු කරුණු මෙහි සිද්ධ වුණාද ඒ සියලුම සත්පුරුෂ ක්‍රියාවන්හි ආනිසංස අදිෂ්ඨානයක් වශයෙන් ඇති කර ගනිමු. සෑම සියලු දෙනාට අපට උපකාර කර ගුරුවරුන් ඇතුළු සියලු දෙනාට මෙලව ජීවිතය සැපගෙන දේවා, පරලොව ජීවිතය සුගති සම්පත්තිය ලැබේවා. උතුම් බුද්ධ ශාසනයේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම සියලු දෙනාට සැලසේවා කියලා අදිෂ්ඨානයෙන් සාදු කියලා. ඉතින් ওই විදිහට පුණ්‍ය ප්‍රාර්ථනා කරනවා. ඉතින් උතුම් පින්කමක් සිද්ධ කළා. මේක බෙර ගහමින් ශබ්ද බද්ද නැහැ. නමුත් අනිවාර්යයෙන්ම සත්පුරුෂ එක්කාසු වීමක් දෙවියන් ප්‍රිය කරනවා. ඉතින් සත්පුරුෂ විදිහට ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා, භාවනා කළා. ඒ ඔක්කොම රැස් කරා කුසල් පින් ඒවා ඥාතීන්ට දෙමාපියන්ට අනුමෝදන් කළා, ගුරුවරුන්ට අනුමෝදන් කළා. මේ ඔක්කොම සත්පුරුෂ ක්‍රියා. කියන්නේ යහපත් ක්‍රියා. යහපත් දේමනේ හොයන්නේ. ඕ යහපත් දේවල් අපි කළා. ඉතින් මේ සියලුම යහපත් දේවල් පින් කැමති දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. ඔක්කොම එක මිටක් වගේ පූජා පඬුරක් වගේ කියලා හිතාගෙන අපගේ සියලුම පින් කුසල් පින් කැමති දෙවියන් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය මේ පින්වන්ත සියලු දෙනාට සලසා දෙත්වා. කරන කියන කටයුතු සියල්ල දෙවියන්ගේ ආරක්ෂාවෙන් රැකවරණයෙන් දෙවියන්ගේ ඒකායන විශිෂ්ට වූ මඟ පෙන්වීම යටතේ දෙවියන්ගේම ආනුභාවය ඇතුව මේ බුද්ධ ශාසනය එදත් ආරක්ෂා කළ අදටත් ආරක්ෂා කරන මේ සියලුම දෙවි දේවතාවෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය යසීසුරුම වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝ තමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනෙන් සාදු කියලා දෙවියන්ට කියනවා. ඉතින් සතරවරන් දෙවියන් ප්‍රදාන කොට ඇති ගම්වාර දෙවිවරු වෙන්න පුළුවන් නේද? කිරියම්මා වරු කී අපි දෙනකොට පස්වෙනි අම්මා කියලා සිහි කරනවා නේද? අපේ දිව්‍ය කොට්ටාසව. ඔය දිව්‍ය කොට්ටාස පින්වතුනි. නමුත් බොහෝ අයව බැහැරක් කරනවා අපි මෙන්න පඬිතුයෝ කියලා. සක්‍ර දෙවියන්ගෙන් පටන්ගෙන මේ භූමාඩු භූමිය දක්වා එන අවසන් තලය දක්වා එන තැනදී ඉන්න දෙවිවරු. දෙවිවරු එයත් ඒ කෙනාගෙන් අවසර අරන් එන්නේ කවරකින්ද? බුද්ධ ශාසනයේ රකින්න අයවත් රකින්න තමයි එන්නේ. ඉතින් අපි මේ සියලු දෙනාටම පින් අනුමෝදන් කරා. ඉතින්
අපි බොහෝ වෙලාවක් මේ ධර්ම සාකච්ඡා කරත්වා මේ කටයුතු සිද්ධ කළා. මේ පින්නතුන්ට මේ රැස්ුණා වූ සියලුම ධර්මයන් හේතුවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගන්නට මේ ජීවිතයේදීම ලැබේවා කියලා අදිස්ථාන කරනවා. මේ ජීවිතයේදීම මේ උතුම් නිවන් මඟ මනාකොට වටහාගෙන සතර අපාභිය දුරු කරගෙන ඒ තුලින් තමන් මේ විදිහට ධර්මයේ දන් දෙන ඒ සියලු දෙනාට මේ ධර්මයේ තුල ඒකාන්තයෙන්ම මේ ආශිර්වාදය ලැබේවා කියන උතුම් මෙත්සිතත් ඇති කරගෙන අපි අවසන් කරමු. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ. සියලු දෙනාට ආශිර්වාද කරනවා. සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් වෙන්න උතුම් ධර්ම අවබෝධය පිණිස උතුම් ධර්ම ශ්‍රවණයන් උතුම් සත්පුරුෂ ආශ්‍රයයන් නොඅඩුව නිරංකාර වශයෙන් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය ඈදිලා බෑදිලා යන්න කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අපි ගොඩාක් කරලා කතා කරමු. දෙකට වැඩි නේද? ඒ සූත්‍රයක් කියලා දුන්නත් පැය දෙකක්වත් කියලා දෙන්න ඕනේ. සූත්‍රයක් කියලා දෙන්න බෑ. සූත්‍රයක් කියලා දෙන්න පුළුවන් ඔයාලා මගෙන් අහනවා. ඔයාලා මගෙන් ප්‍රශ්න කරනවා නම් මට බණ කියන්න පුළුවන්. මමනේ හිතලා කියන්නේ. මම දන්නේ නැහැ ඔයාලගේ වැටෙයි. ඊළඟපසට ඊළඟපසට ඔයාලා යන්න බෑ. ඊළඟපසට ඊළඟ බෑ මට. එහෙනම් ඊළඟපසට හදන්න වෙනවා ඒක. පාරක් තියෙනවා. තේ ටිකක් වගේ. සීනි අඩුවෙන් ප්ලේට් ටිකක් වගේ.
හස මේ පැත්තට වැටලා තියෙනවා කලින්. අපේ ගෙවල් පැත්තට මම ඇවිල්ලා නැහැ. පැය දෙකකට වැඩි කිව්වොත් කෑදීගේ වැඩි ගිය ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං. මට ඒක නෝ කියන්නේ නැහැ. මම ඒක බලුවා මේ ලොකු වැඩසටහනක් දන්නේ නැහැ. මම අපේ ස්වාමීන් වහන්සේට කිව්වා 10 දෙනා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒවා අර ලොකු වැඩසටහන වැඩන්නේ. දැන් අද ඔයාලා මගෙන් ප්‍රශ්න කරනවනේ. මම නරක කොහොමද මේක කොහොමද කියලා මම අහනවා. එතකොට ඒක මම එයාටනේ කියන්නේ. ඒක තමයි ඕන. අපි ආයි දවසක මේ පොදුවේ කියන්න බෑ. පොදුවේ කියන එක හරියන්නේ නැහැ. ඒක තමයි මෙච්චර කාලයක් ලොකු වැඩසටහන් කියලා කිව්වට මෙච්චර දෙයක් නැහැනේ. ඒක එහෙම වෙන්නේ නැහැ. මේක කෙනාට කියන මම මේ අම්මට කියනවා එයාට ඇති වෙච්ච දෙයක්. මම විසඳනවා. ඒක බාහිරින් ලැබෙන එක. ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. අපි නිකන් පොදුවේ කිව්වට වැඩක් නැහැ. පොදුවේ යන්නේ නැහැ. ඒක උනා නම් වැඩි කල් යන්නේ නැහැ. දෘෂ්ටි එහෙම බඩ දාලා ලෙහෙනවා. තමන්ගේ මත ලෙහෙනවා. යාර දිගටම බණ අහනවා හැමදාම අහනවා දැන් අවුදේ අහලා හොඳ නරක අවබෝධ කරගෙන තිබ්බට දැන් භාවනාව පැත්තට හිත දියුණු කරගෙන මේ පැත්තට දැන් අපි ඊළඟට යන්න ඕනේ කියලා දැන් අපි බාහිර පුංචි අපි දෙන්නත් කතා වුණා මේ භාවනා කියන්නේ අසපුවට මාළු දවසක දවස් යන් කියලා කිව්සක් කතා වුණා. මොකද හරි තැනකින් ඔයාලා පව් කියලා චෙක් කරනවා ඔයාලා මොනකට උත්සාහ කරනවනේ. ඔව්. ඒ උත්සාහ කරන එකේ ඔයාලට කොනක් අහු වුණා නම් හරි. ඔව් අන්න ඒකයි. ඔයාලා තාම හොයනවා. හොයනවා. ඔයාලා කොනක් අහු වුණා නම් කොහොමද යන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර කල්යනා මිත්‍රයන්ගෙන් තමන්ට කෙලෙස් එහා ගන්න විදිහක් හොයනවා මිස කොහෙද ඇත්ත මොනවද ඇත්ත කිය හොයන්න දෙයක් නැහැ. ඇත්ත දන්නවා. තමන්ම දන්නවා ඇත්ත. නමුත් දන්නේ තමන්නේ. තමන් දන්න එක හරි කියලා ගන්න එක බෑ කරන්න යන්න. ඒ හින්දා ඒක ලබා ගන්න වෙනවා. පිටි. ඒක තමයි ඕනේ. ඒ මෙතෙක් කාලයක් වෙච්ච ක්‍රමයනේ. ඒ ක්‍රමය නිකන් උඩින් ඔපේ විතරයි. ඒක හරියන්නේ. ඒක හරියන්නේ. තමන්ගේ ප්‍රශ්නේ තමන් ඉදිරිපත් කරනවා. ඒක මෙතන කොහොමවත් යන්න ඕනෙත් නැහැ. මෙතන ඉඳන් හරි අපිට අපේ හිත දියුණු කරගන්න තමන් මොන හරි දෙයක් හිතන් ඉන්නවනේ. මොකක් හරි දැන් මේ හිත මොකක් හරි දෙයක් හිතන් ඉන්නවනේ මේ ධර්මයේ හොඳ නරක මොකක් හරි කියන්නේ. තමන්ගේ මොකක් හරි උමනාවක් තියෙනවා කියන්නකො. මේ එන්නේ මොනකටද කියලා. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. මේ හින්දායි මම මේක කරන්නේ. මට මේකයි ඕන. ඒ ගැන සාකච්ඡා කරනකොට තමයි ලෙහෙන්නේ. එතකොට ප්‍රඥාවන්තයක් කමක් තියෙනවා නම් ඒ කෙනාගේ ප්‍රඥාවන්තකමට අනුව ඒ කතාව කතා කරන්න පුළුවන්. නැත්තම් මම ගොඩාක් මේ හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙකුට කියන්න ඕන විදිහට මම කතා කරුවට එහෙම තත්ත්වයක් නැති කට්ටිය කොච්චර 1000ක් අහගෙන හිටියත් ඒකට වැඩක් නැහැ. ඒ වගේම තමයි ඒ වගේ තීක්ෂණ බුද්ධියක් තියෙන පිරිසක් ඉන්නවා. එයාලට ආර්ධ බුදු කියනවා. එයාලට ඒ වැඩක් නැහැ. එයාලට ඒ වැඩක් නැහැ ආර්ධ බුදු. එයාලට ඕන ඒ විදිහට ධර්මය තියෙන්නේ. ඔව් ඒ විදිහට ධර්මය ඕන පැහැදිලිව. එහෙනම් එයාලා ඉන්නවා ප්‍රශ්නේ. එයාලා මොකක් හරි හොයමින් ඉන්නවා. එයාලට ප්‍රශ්නයක් ඉන්නේ ආම තිස්සෙම. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි එයාලට ඕන වෙන්නේ. දැන් ඔය මේ ලස්සන දේශනා තියෙනවා. දැන් ඔය අපි මේ මොනවද? අපි ඕනම දෙයක් ඉගෙන ගන්න මේ ඉපදුනාට පස්සේ අපිට පළවෙනි ගුරුවරයා වෙන්නේ අම්මා. අපි ඉපදුනාට අපි දන්නේ නැහැ අපි කවුරුත් දන්නවද අපිට ඇහක් තියෙනවා කියලා කනක් තියෙනවා කියලා. කොහොමදාගේ කන කියලා කවුද කියලා දෙන්නේ? අම්මානේ. එතකොටනේ දන්නේ. කනක් තියෙනවා. කො පුතා කො එතකොට තමයි පුතා වෙන්නේ පුතා. කො අම්මා කො අම්මා වෙන්නේ. කො තාත්තා තාත්තා වෙන්නේ. ඉගෙන ගන්න. එහෙම නෙගෙන ගන්න. එතකන් එයා දන්නේ නැහැ නේ කවුද කියලා. මේක සරලයි වගේ තිබුණාට ඔක තමයි ඇත්ත. එතකන් එයා දන්නේ. ඉතින් ළමයි කොට කරලා දාලා තිබ්බොත් එහෙම
භාෂාවක් පොළවන්න නොදැනෙන්න භාෂාවක් දන්නේ නැහැ මොකුත් දන්නේ නැහැ. මොකුත්ම දන්නේ නැහැ. ඔය විදිහට ටික ටික පොඩි කාලේ නම් ඉගෙනගත්තු දේවල් වලින් තමයි අපි දැන් මේ හැම දෙයක්ම කරන්නේ. නමුත් අපිට හිතෙන්නේ අපි කියලානේ. අපි කියලාමයි හිතෙන්නේ. අපිට මත අපි හිතන්නේ නැහැනේ අපි පොඩි කාලේ අර විදිහට හිස්ව ආවේ. ඒ හිස්ව ආපු දේ තුල යමක් තිබුණා. ඒ තමයි කෙලෙස් හටගන්න ස්වභාවය කියන දේ තිබුණා. කෙලෙස් හටගන්න ස්වરૂපය තිබුණා. එච්චරයි තිබුණේ. වෙන මොනවද තිබුණේ? ඉතින් ඒ ස්වરૂපයට අනුව හට ගන්නවා මේ වගේ. එච්චරයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ හට ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ කෙලෙස් හට ගන්න ස්වરૂපේ නැති කරගන්න. ඒක තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ. ඒක කරගන්න. කෙලෙස් හට ගන්න ස්වરૂපේ. එහෙමයි හට ගන්න. නැත්නම් ඉතින් අම්මගේ මව කුසේ ඉන්නකොට ඇහැටවත් මොනවත් පේන දෙයක්වත් මොකක්වත් නැහැ නේ. ඕකේ කොහොමද ඇස් ගන්න ආසාදියේ හැදෙන්නේ? ඒක සාමාන්‍ය මේ අර මලකින් මේ ගෙඩියක් අට ගන්නවා වගේ පොල් මලේ පොල් ගෙඩිය කොහොමද? පොල් මල මේ වගේ චූටි පොල් ගෙඩිය කොහොමද? නේද හිතන්න? එතකොට ඒකේ සමහර පොල් මල් ඕම වැටිලා යනවා. කුරුම් බැට්ටි ඕම් ගෙඩිය වෙන්නේ. ඒවා ඒ විදිහට. තව එතකොට වෙන ගස්වල ඒ පළ ඒ වෙන විදිහට. සබහා දහම එහෙම තමයි. සබහා දහම් ක්‍රියාවලියක්ම තමයි තියෙන්නේ. නමුත් තව ඇතුලෙන් යන වෙන දෙයක් තියෙනවා. වරද්දාගත්තු දෙයක් තියෙනවා. ඒකත් එක්ක මේක වරද්දලා යනවා. දිගින් දිගටම යනවා. හරියට හීනයක් වගේ. ජීවිතේ බලපුවාම හීනයක් වගේ. හීනෙන් අවුදුනාට පස්සේ තමයි දන්නේ හීනයක් කියලා. කවුරුත් දන්නවද හීනකින්දී මං හීනකින් කියලා. කොච්චර කිව්වා? ඔයාලම හීන දැකලා තියෙනවා නම් හිතන්න ඔයාලා හීනේ ඉන්නකොට ඔයාලට ඒ හීනේ ඇත්තක් නෙමෙයිද? ඉතින් ඒ වගේ තමයි දැන් මේ අපි කොච්චර කතා කර කිව්වත් මේක හරියන්නේ නැහනේ. ඒ ඉන්නේ හීනේනේ. ඉතින් හීනෙන් අවදි වුණා නම් හරි. ඉතින් ඒ හීනෙන් අවදි වෙන ක්‍රමයේ ලස්සනට පිළිවෙලට කියලා දෙන්න පුළුවන්. ඒ ධර්මයේ තියෙනවා. අපි ඒ ධර්මය ඇහුවේ නැහනේ. අපි හීනෙක ඉන්න බව මේ කර දේශනාවල් තියෙනවා. අපි භාෂාවක් ඇහුවා මිසක් දේශනේ අහලා නැහැ ඇත්තටම. බුදුබණ අහලා නැහැ බලන් කියපුවා. අපි ඒකම කාලෙක මෙච්චර කාලයක් හිටියම අපුරුදු ගානක් හිටියා. ආලා මේ කලින් භාෂාවක්ම ඇහුවේ. මේ භාෂාවෙන් කිව්ව එක ඒක ගොඩාක් ඒකට හේතුව තමයි අපිට පාලි බෑනේ. පාලි පුළුවන් වෙනවා. ඉතින් මේ පාලි පුළුවන් වුණාම තමයි අපිට මේක නිරවුල් කරගන්න පුළුවන්. ඉතින් දක්ෂ ඉංග්‍රීසි ගුරුවරු හිටියොත් එහෙම දක්ෂ ශිෂ්‍යයෝ බිහි වෙනවා නේද? ඉතින් ඒ ගුරුවරුන්ගේ දක්ෂතාවය මේ දක්ෂ ගුරුවරු ක්‍රමානුකූලව අතීතයේ හිටපු ස්වාමීන් වහන්සේලා ඉතින් කියාගෙන එයාලට පුළුවන් හැටියට මේක පරිවර්තනය කරන් ආවා. එයාලට පුළුවන් කොටස. එච්චර ලේසියකට පරිවර්තනය කරන්න පුළුවන් භාෂාවක් නෙමෙයි පාලි භාෂාව. එච්චරට එක වචනයක අර්ථ එච්චරකට. එතකොට ඒ අර්ථ අපිට ඒ භාෂාවෙන් කියනකොට අපිට ඒක භාෂාවක් විදිහට ඇවිල්ලා ධර්මයක් වුණා නිසා අපිට ඒ වෙනස තේරුන්නේ නැහැනේ. උදාහරණයක් කියන්න. දැන් අපි පායනවා කියන වචනේ ගන්න අපේ සිංහලේ පායනවා. අපි පායනවා කියන එකට වැස්සක් පායනවා කියනවා. ඉරක් පායනවා කියනවා. ඉර පායනවා කියන්නේ පටන් ගැනීම. වැස්ස පායනවා කියන්නේ ඉවර වීම, අවසන් වීම. නේද? ඔය විදිහට මේ පායනවා කියන්නේ. ඒ වගේ මේ පාලි භාෂාවේ තියෙනවා ඒ අර්ථ ඒ තැන්වලදී ඒ කෙනාටනේ කියලා තියෙන්නේ. මම කියන්නේ මේ කෙනෙක් නේ කියන්නේ. ඉතින් ඒක සමහර තැන් තියෙනවා අම්මා මේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයාට කියලා කියන්නේ. මේ දේශනාව කරන්නේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා. ඒක ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? මාර්ගඵල ලැබු කෙනෙකුට කරන්නේ දේශනාව. අපි මොකද කරන්නේ? ඕක හොයනවා ගිහිල්ලා. අපිට හම්බෙයිද? නෑ. අපි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෝ. එහෙනම් ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා වෙන්න කලින් එකයි අපිට ඕන. අපි අරක කොච්චර ඇහුවත් ඒකේ කිට්ටුකට අපිට යන්න බෑ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ලොකු දෙයක් තියෙනවා.
හැබැයි මේ